고전 씨가 후엔 씨에게 축 그리는 방법에 대해 이야기합니다. 다음 대화처럼 이야기해 보세요. මේකේ 고전 씨 후엔 씨ගේ 대화 එකක් තියෙන්නේ දෙන්න දෙපසක්. ඒක මම වෙනදා වගේම කියවගෙන යන්නම්. 호연 씨, 제가 요즘 속이 좋지 않아 밥을 못 먹는데 어떤 음식을 만들어 먹으면 좋을까요? 마마, මේ දවස්වල 속이 좋지 않아. මගේ කියන්නේ බඩ එච්චර හොඳ නැහැ. 좋지 않아 밥을 못 먹는데 බත් හරියට කන්නත් බැහැලු. 어떤 음식을 만들어 먹으면 좋을까요? මොන වගේ කෑම හදලා කෑවොත්ද හොඳ? කොචොන්씨 කියනවා 소화가 잘 되는 야채죽은 어때요? 소화가 잘 되는, ඒ කියන්නේ හොඳින් ජීර්ණය වෙන කියන 소화가 잘 되는 එකට හොඳින් ජීර්ණය වෙන යා채죽 කියලා කියනවා අපි කැඳ කියන අදහස. කැඳ යා채죽 එළවලින් හදන කැඳ එකක් හදලා කෑවොත් කොහොමද කියලා අහනවා. 요리하기도 아주 쉬워요. උයන් එක හදාගන්නත් උයාගන්නත් ගොඩක්ම ලේසි. 후엔 씨 අහනවා 어떻게 만들어요? 좀 가르쳐 주세요. කොහොමද හදන්නේ ටිකක් කියලා දෙන්න. 고천 씨, 먼저 밥에 물을 넣고 끓인 다음 채소를 썰어 넣고 끓여. බත්තල වතුර ටිකක් දාලා 끓인 다음 උණු කරාට පස්සේ 채소를 썰어, කියන්නේ 채소 එළවලු කපලා අපි ඉගෙන ගත්ත දැන් කලින් පිටුවේ solda 잘하다 නෙමෙයි 썰어요 කියලා කියනවා. 채소 එළවලු කපලා 넣고 දාලා 끓여요. උණු කරන්න. 얼마나요? ඒ කියන්නේ කොච්චර වෙලාද කියන අදහස. කොච්චරද? 큰 채소가 익을 때까지 끓이면 돼요. 그러니까 ලොකු එළවලු 익을 때까지 පැසෙනකම් ඉදෙනකම් කියන එක. ඉදෙනවා කියන එකටත් කියනවා ඉක්තා කියලා පැසෙනවා කියන එකට. හොඳින් තැම්බෙනකම් කියන අදහස 익을 때까지 끓이면 돼요. උණු කරා නම් හරි. 오래 걸리지 않아요. ගොඩක් වෙලා යන්නේ නැහැ. 간단해요. හරිම පහසුයි සරලයි. 간단해요. සරලයි. 와, 생각보다 어렵지 않네요. මම හිතුවට වඩා ගොඩක් ලේසියිනේ. 집에서 만들어 먹어야겠어요. ගෙදරින් හදාගෙන කන්න ඕනේ. 그래요. 만들었다가 모르는 게 있으면 언제든지 자세히 물어보세요. හදනකොට මොන හරි දන්නේ නැති දෙයක් තිබුණොත් ඕනම වෙලාවක අහන්න කියලා කියනවා. 자세히 sorry. 저한테 물어보세요. මගෙන් අහන්න කියලා කියනවා ඔන්ලාක. අපි කලින් ලයිව් එකේ ගිය සතියේ එකේ දෙන්නෙක් කියෙව්වා. නංගි කෙනෙකුයි අපේ මල්ලි කෙනෙකුයි. මේකෙත් කැමති කෙනෙක් ඉන්නවා නම් මේක දෙන්නෙක් කියවන්න. මොකද ඉදිරිපත් වීමයිනේ වැදගත් වෙන්නේ. කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද මේක දෙන්නෙක් කියවන්න. හුවෙන්ෂි එක්කෙනෙක් කොචොන්ෂි කියන්න. කවුද ඉදිරිපත් වෙන්නේ? අපේ දැන් 11 දෙනෙක් අහන් ඉන්නවා. මැසේජ් එක දානවා කවුද ඉන්නේ? දෙන්නෙක් එකතු වෙලා හුවෙන්ෂි දෙන්නෙක් නැත්නම් එක්කෙනෙක් හරි අවුලක් නැහැ මං එක්ක කියවන්න. ඒතර ඒක අපට උදව්වක් වෙනවනේ කියවන එකට. ඉන්නවද කවුරු හරි? ගිය හැම පාරම ගිය පාරේ දුන්නා ගමන් කෙල්ලෙක් තමයි ඉස්සෙල්ලාම ඉදිරියපත් වුනේ. ඊට පස්සේ තමයි ඉත ආවේ. කවුද මේ අපේ අජි බුද්ධික් ජය ලක්මා සෙහන් මදුෂාන් අවුලක් නැහැ. පොඩි පොඩි වැරදුනාට තමයි හැමෝම එහෙම තමයි ඉගෙන ගන්නකොට. කියවන්න එකපාරට කියවන්න අපේ භාෂාවක් නෙවෙයිනේ. කවුරු ඉන්නවද දෙන්නෙක් කියවන්න කෙනෙක්? ලක්මාල්. ඕකේ. තව කවුරු ඉන්නවද? ලක්මාල් ඔයා ජොයින් වෙන්න ලක්මාල්. නියමයි. ඉදිරිපත් වීම සෑහෙන වටිනවා. ලක්මාල් මල්ලි ඔයා කොහෙද ඉන්නේ? මම කිම්පෝ ඉන්නේ අය. කිම්පෝ. නියමයි මල්ලි. ඉදිරිපත් වීම සෑහෙන වටිනවා. තව කවුරු එකෙක් ඉන්නවද? ලක්මාල් එක්ක කියවන්න එක්කෙනෙක්. කවුරු නැද්ද? අපේ හැමෝම බයයි මේ කොල්ලෝ පොර වර්දී අර එහෙමයි කියලා.
වැරදුනාට හිමින් කියවට ඒ ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නවා කියන්නේ ඒකනේ. අපිට එහෙම පුළුවන් නම් අපි මේක බලන් ඉන්න ඕනේ නැහැ නේ මේ විනාඩි 10ක් හරි ෆිල්ම් එකක් බලත හැනේ න. වෙන කවුරුත් නැද්ද? ලක්මාල් එක්ක කියවන කෙනෙක් නැද්ද? අවුලක් නැහැ එහෙනම් මමයි ලක්මාලු කියමු. ලක්මාල් කියවන්න එහෙනම් මේකේ ලක්මාල් වගේ පොත තියෙනවද මේක බලන්ද කියවන්නේ? තව ටිකක් ස්ක්‍රීන් එක ලොක් කරන්න ඕනද මල්ලි? නෑ ඔය ගා නැති අයි මේ පොට්ටක් අවුලක් නෑ. ඔය ගා නැති. හරි. හරි. මයි කියමු. දකින්න මට ඔයාගේ වොයිස් එක එන්නේ මට වොයිස් වැඩි කරන්න. ඕකේ. හරි. මං කියවන්නම් මේකේ ඔයා කියවන්න දෙකම එකයි වෙනසක් නැහැ. මං කියවන්නම් හුවෙන්සි ඔයා කොචොන්සි හරිනේ? හරි. හරි. 这个요즘 속이 좋지 않아 밥을 못 먹는데 어떤 음식을 만들어 먹으면 좋을까요? 코칭. 소화가 잘 되는 야채죽을 어때요? 요리하기도 아주 쉬워요. 어떻게 만들어요? 좀 가르쳐 주세요. 먼저 밥에 물을 넣고 끓인 다음 채소를 풀어 넣고 끓여요. 얼마나요? 큰 채소가 익을 때까지 끓으면 돼요. 오래 걸리지 않아요. 간단해요. 와, 생각보다 어렵지 않네요. 집에서 만들어 먹어야겠어요. 그래요. 만들다 모르는 게 있으면 언제든지 저한테 물어보세요. 자, නියමයි. හොඳයි ලක්මාල්. කියවුවත් Thank you. හොඳයි ඒවා ඔයාට ක්ලප් එකක් දුමු අපි යාට. නියමයි. ඉදිරිපත් වීම ගැන තවත් සතුටුයි. Thank you. හරි මල්ලි නියමයි. මම යට ඉන්නවා. හරි ඕකේ. right ඊට පස්සේ මරාගයක අපි අද මේ ඔක්කොම බලන්න බැරි පළවෙනි කොහොමත් ටිකක් වෙලා මදි හින්දා ගොඩක් රැ වෙලා කට්ටියත් අඩුයි. මෙතන වචන ටික බලමු. තනෝජන්ගේ තියෙනවා චුක් කැඳ වලට කියනවා ඉක්තා පැසෙනවා එහෙම නැත්නම් ඉදෙනවාට කියනවා මික්සෝගි කියන්නේ මික්සෝගි එක දන්නවනේ බ්ලෙන්ඩර් කරන එක මික්ස් කරන මික්සෝගි එක හංචා කියලා කියනවා රෝගියට හංචා ඊයුෂික් කියලා කියනවා අපි ලදරු ආහාර ළමා ලදරු ආහාර වලට උඩ ළමයින්ගේ ආහාර වලට එහෙනම් අපි අදට මෙතනින් මේ දැන් වෙලාව 11:00මාරයිනේ ආයි හෙට සෙට් වෙමු කට්ටිය හෙට 9ට මම සෙට්ලා මේකේ ඉතුරු ටික ඉවර කරමු මේ ටිකයි මේකේ මුන්නවා චොම්බෝ ටිකයි තව ටිකයි තියෙන්නේ පැයක් වගේ යනකොට ඔක්කොම ඉවර කරන්න පුළුවන් පැයක් යන්නේ නැහැ මේ පාඩම් ගොඩක් අමාරු නැහැ අමාරු වචන නැහැ මේ පාඩමේ තියෙන සදුම්පිය දොන් එක අමාරු එක විතරයි මේ පාඩම් පටන් ගමු එතනින් හෙට